ඕගොල්ලෝ ෆිල්ම් වල කාර් රේස් එකක් බලනකොට සමහරලාට දැකලා ඇති වාහනේ ඩ්‍රයිවර් එකේ පොඩි බටන් එකක් ඔබනවා. ඉබුවට පස්සේ මේ වාහනේට ඉතාමත් වේගයෙන් ගමන් කරන්න පුළුවන් වෙනවා. ඕගොල්ලෝ කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා මේක ඇත්තටම කරන්න පුළුවන්ද මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි හොයලා බලමු මේ ගැන. ඔගොල්ලෝ හැමෝම දැනටමත් දන්නවා ඉතින් වාහනයක් ධාවනය වෙන්නේ ඉන්ටර්නල් කම්බස්ටන් එන්ජින් එකකින්. ඒ කියන්නේ අභ්‍යන්තර දහන එන්ජින් එකකින්. මේකේ පිස්ටන් තියෙනවා. මේ පිස්ටන් එකට ඉන්ධන ගිහිලා පත්තු වෙලා මේ පිස්ටන් උඩ පහළ යනවා. අන්න ඒ විදිහට තමයි මේ වාහනේට ධාවනය වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ වගේ එන්ජින් එකකින් ඉතාමත් ඉහළ බලයක් ලබා ගන්න ඕන නම් ඒකට ඉන්ධන වැඩි ප්‍රමාණයක් දහනය කරන්න ඕන. ඒකට වාතය වැඩි ප්‍රමාණයක් මේ පිස්ටන් එක ඇතුළට ගන්න සිද්ධ වෙනවා. මේකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මේකට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි මේ පිස්ටන් එක ප්‍රමාණයෙන් විශාල කරන එක. එතකොට මේක ඇතුළට වැඩිපුර වාතය ගන්න පුළුවන්. වැඩිපුර ඉන්ධන අරගෙන ඒවා දහනය කරලා ඉතාමත් විශාල බලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි එහෙම කරොත් එහෙම එන්ජින් එකේ බර වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා මේ එන්ජින් එක උස්සගෙන යන්න අමතර බලයක් ඕන වෙනවා. ඒ කියන්නේ මේ වාහනේ කාර්යක්ෂමතාවය සෑහෙන අඩු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් පිස්ටන් එක ප්‍රමාණයෙන් විශාල කරන්නේ නැතුව තියෙන පිස්ටන් එකටම බලෙන් වාතය තල්ලු කරලා. එහෙම කරොත් එහෙම වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් දහනය කරලා වැඩිපුර බලයක් අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට අපිට කම්ප්‍රෙසර් එකක් ඕන වෙනවා. මේකට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ටර්බෝ චාර්ජ් එක, අනිත් එක තමයි සුපර් චාර්ජ් එක. ටර්බෝ චාර්ජ් එක ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ කැමති නම් සුපර් චාර්ජ් එක ගැන දැනගන්න පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මේ හැම දෙයකටම අමතරව අපිට පුළුවන් මේ පිස්ටන් එක ඇතුලේ ඉන්ධන දහනය වෙනකොට ඒ අවට පරිසරයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරන්න. මේ වැඩේ කරන්න අපිට දහන පෝෂකයක් අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට කාර් වල මේ වැඩේට පාවිච්චි වෙන්නේ නයිට්‍රස් ඔක්සයිඩ් එහෙම නැත්නම් NOx. ඉතින් මේ විදිහට නයිට්‍රස් ඔක්සයිඩ් කිට් එකක් හයි කරපු වාහනයක් ඇතුලේ අපිට දකින්න හම්බ වෙන නයිට්‍රස් ඔක්සයිඩ් සිලින්ඩර් එක. මේක ඇතුළේදී මේ නයිට්‍රස් ඔක්සයිඩ් වායුව සම්පීඩනය කරලා ද්‍රව බවට පත් කරලා ගබඩා කරලායි තියෙන්නේ. මේ සිලින්ඩරේ ඉඳලා බටයක් ගිහිලා තියෙනවා පෙට්‍රල් ලයින් එකට. ඒ වගේ මේකට බටන් එකකුත් හයි කරලා තියෙනවා. එතකොට ඩ්‍රයිවර්ට පුළුවන් මේ බටන් එක ඔබලා අවශ්‍ය වෙලාවට මේ නයිට්‍රස් ඔක්සයිඩ් පෙට්‍රල් එක මිශ්‍ර කරන්න. ඔයා මේ දවස්වල A level කෙමිස්ට්‍රි වලට පාඩම් කරනවා නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ නයිට්‍රස් ඔක්සයිඩ් වල රසායනික සංයුතිය. මේකේ තියෙන නයිට්‍රජන් පරමාණු දෙකකුයි ඔක්සිජන් පරමාණුවකුයි. මේ නයිට්‍රස් ඔක්සයිඩ් සෙන්ටිග්‍රේඩ් අංශක 300 විතර රත් වුණාට පස්සේ ඒක නයිට්‍රජන් සහ ඔක්සිජන් වලට බිඳ වැටෙනවා. එතකොට මේ පිස්ටන් එක ඇතුළේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ හින්දා තමයි මේ වාහනේට පුළුවන් වෙලා තියෙන්නේ වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් දහනය කරලා ඉතාමත් ඉහළ බලයක් ලබා දෙන්න. ඒ වගේම තමයි මේ නයිට්‍රස් ඔක්සයිඩ් පෙට්‍රල් එක මිශ්‍ර වෙලා මේ පිස්ටන් එකට ගියාම මේ පිස්ටන් එකේ උෂ්ණත්වය යම් තරමක් දුරට පාලනය වෙනවා. ඒ හින්දා ඒකට පුළුවන් වෙනවා වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම ඔයා දැකලා ඇති මේ නයිට්‍රස් ඔක්සයිඩ් පාවිච්චි කළ වාහනයකට ඉතාමත් වේගයෙන් යන්න පුළුවන් වෙන්නේ බොහොම පොඩි කාලයකට විතරයි. ඉතින් අපිට බැරිද මේ නයිට්‍රස් ඔක්සයිඩ් පාවිච්චි කරලා මේ ඉතාමත් ඉහළ වේගයේ දිගටම පවත්වා ගන්න. මේ වගේ පිස්ටන් එකක් ඇතුලේ පෙට්‍රල් ඉතාමත් කුඩා ප්‍රමාණයක් දහනය කරන ඔක්සිජන් අති විශාල ප්‍රමාණයක් ඕන වෙනවා. හැබැයි අපේ වායු ගෝලයේ ඕන තරම් ඔක්සිජන් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ වාහන වලට දිගටම ධාවනය වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේම තමයි මේ නයිට්‍රස් ඔක්සයිඩ් පාවිච්චි කරලා මේ වාහනේ ධාවනය කරනකොටත් ඒවා අති විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ටිකක් විශාල ප්‍රමාණයක නයිට්‍රස් ඔක්සයිඩ් සිලින්ඩරයක් මේ වාහනේ ඇතුලේ හයි කරත් ඒකෙන් මේ වාහනේ ධාවනය කරන්න පුළුවන් මිනිත්තු කීපයක් විතරයි. ඉතින් අන්න ඒ හින්දාම තමයි මේ වගේ නයිට්‍රස් ඔක්සයිඩ් කිට් එකක් තියෙන වාහනයක බටන් එකක් තියෙන්නේ. එතකොට ඩ්‍රයිවර්ට පුළුවන් අවශ්‍ය වෙලාවට විතරක් මේ බටන් එක ඔබලා නයිට්‍රස් ඔක්සයිඩ් මේ පෙට්‍රල් එක මිශ්‍ර කරලා ඉතාමත් ඉහළ වේගයක් ලබා ගන්න. ඉතින් සමහරලාට දැන් ඔයා කල්පනා කරනවා ඇති ඔයගලගේ ගෙදර තියෙන වාහනයටත් මේ වගේ නයිට්‍රස් ඔක්සයිඩ් කිට් එකක් හයි කරන්න පුළුවන්ද කියලා. ඒක ටිකක් භයානක වැඩක්. ඒ වගේම ඉතාමත් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මේ වගේ වාහනයක පිස්ටන් එකක් ඇතුලේ නයිට්‍රස් ඔක්සයිඩ් වලින් පෙට්‍රල් දහනය වෙනකොට අති විශාල ශක්තියක් නිකුත් වෙනවා. ඉතින් මේ පිස්ටන් එකට ඒ ශක්තිය දරා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පිස්ටන් එක විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා ඕනම වාහනයකට නයිට්‍රස් ඔක්සයිඩ් කිට් එකක් හයි කරන්න කලින් ඒකේ එන්ජින් එක පරීක්ෂා කරලා බලන්න ඕනේ ඒකට මේ බලය දරා ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේ නයිට්‍රස් ඔක්සයිඩ් කොච්චර පෙට්‍රල් එක මිශ්‍ර වෙන්න ඕනද කියන එකත් බොහොම පරිස්සමෙන් සැලසුම් කරන්න ඕන. මේ හැම වැඩකටම අනිවාර්යයෙන්ම විශේෂඥයෙකුගේ උපදෙස් ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා කම්පියුටර් ගේම්ස් ගහනකොට ඒවැය තියෙන කාර් වල නයිට්‍රස් ඔක්සයිඩ් එහෙම නැත්නම් NOx පාවිච්චි කරනකොට ඔයාට මතක් වෙයි මේ නයිට්‍රස් ඔක්සයිඩ් වලින් මේ කාර් එකට මේ තරම් වේගයෙන් යන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඔයා කාර් වලට ගොඩාක් කැමති කෙනෙක් නම් මේ කාර් එක එක්ස්පෙරිමන්ට් කරන්න කැමති කෙනෙක් නම් සමහර විට ඔයා දැනටමත් මේ වගේ නයිට්‍රස් ඔක්සයිඩ් කිට් එකක් කාර් එකට හයි කරලා ඇති. එහෙම කරලා තියෙනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම අපිත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ නයිට්‍රස් ඔක්සයිඩ් ගැන එහෙම නැත්නම් NOx ගැන තවත් ගොඩාක් විස්තර ඔයත් දන්නවා ඇති. මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, follow කරන්න මාව Twitter එකේ. මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් Tech Crack Show කියලා සර්ච් කරලා subscribe කරන්න අපේ channel එකට.